අයිබෝවන් සුබම සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙසක් එකට අපේ ගෙවල් වල ඉන්න පොඩි දරුවොත් එක්ක මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක මම පියවරෙන් පියවර පැහැදිලි කරනවා ඒ වගේම මේ නෙළුම් මල් හත හදන්න අවශ්‍ය බ්ලොක්ස් ඒ වගේම මේ සිද්ධාර්ථ කුමාරයාගේ පින්තූරේ සියල්ල ඔබට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඒ හැම දෙයක්ම හදන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරනවා මේ හැම නිර්මාණයක්ම මම කරේ A4 කොළ කිහිපයක් පාවිච්චි කරලා ඉතින් ඔබටත් බොහොම අඩු වේලාවකින් අඩු මුදලක් වැය කරලා මේ වගේ ලස්සන නිර්මාණයක් කරලා අත්දැකීම් සමුදායක් ඔබගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම මේ වගේ දේවල් බලන්න තව කැමති කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ව බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි එහෙනම් බලමු මේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ සම්පූර්ණ නිර්මාණයම කරන්න අවශ්‍ය බ්ලොක්ස් මෙන්න මේ විදිහට PDF ෆයිල් තුනක් විදිහට ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා. මේ ටික ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේකේ මේ පෙති තියෙන PDF එක ඕපන් කරාට පස්සේ අපිට මේ මල් 7 හදන්න අවශ්‍ය මෙතන පෙතිවල බ්ලොක්ස් ටික මේ විදිහට තියෙනවා. මේකේ මේ F1 කියලා තියෙන්නේ ලොකුම මල. ඒකේ තමයි සිදුහත් කුමරා අපි හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට මේ PDF එකේ පිටු 6ක් තියෙනවා. මේ 6 වෙනි එකේ 7 වෙනි මලයි 6 වෙනි මලයි හදන්න අවශ්‍ය ඩයග්‍රෑම් දෙක මේ විදිහට එකට දාලා තියෙනවා. මොකද මම මේ මල් ටික හැදුවේ ලොකු මලේ ඉඳන් පොඩි මල දක්වා තියෙන ලොකුම මල උඩ සිදුහත් කුමරා තැම්පත් කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම මේ මල් පෙති ටික රෝස පාට කොලයක තමයි print out එක ගන්න ඕනි. ඊළඟට මේකේ තියෙනවා තව මෙන්න මේ විදිහට මණි පත්‍ර ටික print කරගන්න අදාළ එක. මේකේ කොළ පාට කොලයක මේ ටික print කරගත්තා නම් හරි. ඒකෙත් මේ මල් වලට අදාළ numbers දාලා තියෙනවා. මම මේ විදිහට print out එක අරගෙන කපලා මේක ගන්න පුළුවන්. ඊළඟට සිදුහත් කුමරාගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තියෙනවා. ඒක මම මෙන්න මේ වගේ කලර් ලස්සන ෆොටෝ එකක් දාලා තියෙන්නේ. මම මෙතන මේ වගේ මේ රවුන්ඩ් ටිකක් දාලා තියෙන්නේ. අර මලේ මැද රේණු තියෙන කොටස අවශ්‍යයි නම් ඒකක් දාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ටිකේ print out ගමු. මම ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ පෙති ටික print out ගන්නවා මේ වගේ රෝස පාට කොළවලට A4 කොළවලට මේ ගන්නෙ. ඊළඟට මණි පත්‍ර ටික මෙන්න මේ වගේ කොළ පාට කොළවලට අරගෙන ඊට පස්සේ සිදුහත් කුමරාගේ රූපය මෙන්න මේ වගේ ෆොටෝ පේපර් එකකට ගන්නවා. මොකද නිකන් A4 කොළයකට ගන්නවට වඩා ලස්සනයි ෆොටෝ පේපර් එකකට ගත්තට පස්සේ. ඉතින් මේ ටික මේ විදිහට ගත්තට පස්සේ අපිට දැන් ඊළඟට තියෙන්නේ මේ ටික කපා ගන්න එක. හරි අපි print out එක ගත්තට පස්සේ මේ මල් හතට අදාළ මල් පෙති ටිකයි මණි පත්‍ර ටිකයි කපා ගන්න ඕනේ. මේ F1 කියලා දාලා තියෙන්නේ පළවෙනි මලට අදාළ පෙති සෙට් එක. ඉතින් ඒ ටික බොහොම ප්‍රවේශමට ලස්සනට කපාගෙන ඒ ටික වෙනම අරන් තියා ගන්න ඕනේ. මේ විදිහට මල් හතට අදාළ පෙති ටික කපලා ඊට පස්සේ මණි පත්‍ර ටිකත් කපලා ඊට පස්සේ මල හදලා ඒ පළවෙනි මල F1 කියන ලොකුම මල උඩින් තමයි මෙන්න මේ සිදුහත් කුමාරයා තියන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් ඒ ටික දැන් කපා ගමු. හරි දැන් මම මේ ටික ඔක්කොම කපාගෙන ඉවරයි. ඊට පස්සේ මේ පෙතිවල අපිට මෙන්න මේ වගේ පැස්ටල් වලින් පොඩ්ඩක් මෙන්න මෙහෙම පාට ටිකක් ගා ගන්න පුළුවන්. අර නියමිත මලේ පොඩි ෂේප් එකක් එන්න වගේ. ඒක ලස්සනට පිළිවෙලට ගා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ෂේඩ් කරලා පාට ටිකක් ගාගත්තට පස්සේ අපිට මේ මණි පත්‍ර ටික අරගෙන පොඩ්ඩක් මෙන්න මෙහෙම නමා ගන්න පුළුවන් අර පෙත්තක ස්වභාවය එන්න. හරිද? ඊට පස්සේ යටම තියෙන පෙති සෙට් එක අරගෙන අපි ඒකත් පොඩ්ඩක් ඒ විදිහට ෂේප් කර ගන්නවා පෙත්තක් වගේ වෙන්න. ඊට පස්සේ මෙතන මේ පොඩ්ඩක් ඇතුළට නමන්න පුළුවන්. එතකොට පෙත්ත පොඩ්ඩක් අර පිපිලා තියෙන ෂේප් එක වගේ ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ වගේ ග්ලූ ගන් එකක් අරගෙන මෙන්න මෙතෙන්ට ග්ලූ ටිකක් දාන්න පුළුවන්. ඩිංගක් උසට දාන්න ඒ දාන ග්ලූ ටික. එතකොට චූටක් උඩින් ඒ පෙති සෙට් එක හිටිනවා. මෙන්න මෙහෙම ග්ලූ ටිකක් දාලා මේ සෙට් එක මෙහෙම මේ අතරට එන්න ඕන ඔහොම තියලා ඔහොම අලව ගන්න. හරිද? චූටක් උසින් තියා ගන්න. මං මේ පළවෙනි මල හැදුවා. ඒකේ මං ඒ වගේ මල් මේ කියන්නේ පෙති සෙට් පහම දැම්මා. අනිත් ඒ වගේ මම 3යි ගත්තේ.
හරි අපි දැන් මල් ටික අලවගෙන ඉවරයි. දැන් සිදුහත් කුමරා මේ මල උඩ රඳවා ගන්න ඕනි. ඒකට මම කලින් මේ වගේ චූටි සිදුරක් විදලා තමයි මේ මල් ටික අලවගත්තේ. ඒකට මම මෙන්න මෙහෙම ඉරටු කූරක් දාලා ඒක තද කරගෙන ඒකට මේක අලව ගන්නවා. අපිට එහෙම නැත්නම් මේ ඩිජිෆෝම් කෑල්ලකට නැතුව නිකම් මේක තියන්නත් පුළුවන් නිසා ඒක කපාගත්තත් කමක් නැහැ. මේ හරි අපි එහෙනම් දැන් බලමු අර ෆයිල්ස් ටික කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක. ඒ වගේම මම බොහොම ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ දක්වා අපේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට යටින් තියෙන මෙන්න මේ subscribe button එක මෙහෙම click කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒකට ඔබට සතයක්වත් වේදන් වෙන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලලා ඔක්කොමලා නිකම්ම යන්නේ නැතුව ඒ විදිහට මාත් එක්ක එකතු වුණොත් මට ඒක ලොකු ශක්තියක් වෙනවා මේ වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. මේ වීඩියෝ එකේ description එකේ මෙන්න මේ වගේ මෝ කියලා තියෙනවා. ඒක දිගහැරියට පස්සේ PDF blocks කියලා Google Drive link එකක් තියෙනවා. ඒක මෙහෙම click කරා නම් ඒ ෆයිල්ස් තුන එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට කැමති ආකාරයකට ඒ ටික print කරලා ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. මම මේ ෆයිල්ස් තුන මමම තමයි edit කරලා හැදුවේ. ඉතින් මම මේ නිර්මාණය කරා වගේම තව දහසක් දෙනෙක් මේ නිර්මාණය කරලා අපේ වෙසක් පුණ්‍ය උත්සවය බොහොම ගෞරවයෙන් යුතුව සමරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආයෙත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක share කරලා තව දෙනෝ 1000ක් පිරිසට මේ පින් අනුමෝදන් කර ගැනීමට ශක්තිය ලබා දෙන්න කියලා. එහෙමනම් හැමෝටම ජය වේවා බුදු සරණයි.